එවරුවන් අද මම ඔයාලට කියලා දෙනවා මගේ ජීවිතේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට භාවිතා කරපු ට්‍රික්ස් තියෙනවා ක්‍රම 10ක් ඒ 10 වැදගත්ම තුන මොකක්ද කියන එක. විශේෂයෙන්ම ආෆ්ටර් A level ඉවරලා රිසර්ච් එක කාලවල මම ගොඩාක් රිසර්ච් එනකොට මම ගොඩාක් ක්ලාසස් වලට ගියා. විශේෂයෙන්ම මම යුනිවර්සිටි ගියා පස්සේ තමයි මට තේරුනේ මේ ගොඩාක් කරපු කෝර්සස් වලින් මට ගන්න පුළුවන් ලොකු දේවල් ප්‍රමාණයක් තිබුණ නැහැ කියලා. මොකද මම විශ්වවිද්‍යාලය තුල ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යයන කටයුතු කරනකොට මම ගොඩාක් තැන්වලට හිර වෙන්න සිද්ධුණා. අන්න එතන තමයි මම තීරණය කරේ මම කොහොමරි කරලා මේ මගේ අදාළ කර ඇචීව්මන්ට් එකට මම යන්න ඕන. එතරම්දි මම මා විසින් පාවිච්චි කරපු ලස්සන ටිප්ස් වගේක් තියෙනවා. අද මම ඔයාලට ඒ 10 තුනක් කියලා දෙනවා. හෙලෝ එවරිවන් හොඳට මතක තියාගන්න. අපි ඉංග්‍රීසි භාෂාව මේක ප්‍රැක්ටිකල් යූස් කරනකොට අපිට හැමදේම දැනගන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම අපි මදර් ටංග් එකේ සිංහල නිසා අපිට හිතන්න පුළුවන් මුලින්ම මෙන්න මේ දේ. නම්බර් 1 පොඩි මතක තියාගන්න. මම මේ කියන කාරණේ. අපි පැයක් දෙකක් අපි එදිනදා ජීවිතයේදී අපි සිංහල කතා කරනවා. අපි හොඳින් මතක තියාගන්න ඕන මේ අපි කතා කරද්දී මේ කන්වර්සේෂන් වල සංවාද වල වැඩිපුරම භාවිත කරන ග්‍රැමර් පොයින්ට් මොනවද කියලා. එකක් තමයි අපි නිතරම කියනවා ඔයා කැමති you like ඔයාට පුළුවන් you can ඔයා දන්නවා you know right ඒ කියන එකට අමතරව සිංහලෙන් ගොඩාක් කියනවා ඔයා කැමති නම් ඔයාට පුළුවන් නම් ඔයා දන්නවා නම් ඔයාට ඕනේ නම් මේ නම් එක දැනගන්න අවශ්‍ය වෙනවා. නම් කියලා කියන්නේ if ඔයා කැමති නම් if you like ඔයාට පුළුවන් නම් if you can ඔයා දන්නවා නම් if you know ඔන්න එක දෙයක් අපි ඔළුවට ගත්තා. ඒ තමයි අපි ඉගෙන ගන්නකොට මේ නම් කියන එක නැතුව ඉංග්‍රීසි වලින් ඒ කියන්නේ අපි if එක දන්නේ නැතුව ඉංග්‍රීසි කන්වර්සේෂන් in day to day life අපිට build up කරන්න බෑ. තව එකක්. අපි නිතරම කියන එකක් තමයි විතර. එහෙම නැත්නම් කොට. විතර කොට. ඔයා ගෙදර යනකොට when you go home your past tense වලින් when you went home. බත් කන විතර when I eat rice or English වන්නකොට when you teach English නිතරම අපිට විතර කොට කියලා කියනවා. අන්න ඉතින් මතක තියාගන්නවා මේ වෙන්නේ කියන එක. තව එකක් තියෙනවා. ඉංග්‍රීසි නිතරම කතා කරද්දී අපි කියවන දෙයක් තමයි sentences 10ට එකපාරක් නම් කියනවා ඒ තමයි because as is සිංහල නිසා කියන එක. නිසා වේද වහිමින් කියන නිසා because it is ready in here නිසා නැත්නම් as it is ready in here එහෙම නැත්නම් since it is ready in here I can't go out මට ලෙඩ යන්න බෑ. I කරුණාවන්ත නිසා because he is kind as he is kind since he is kind. දැන් ඔයාලට තේරුම් ගන්න දෙයක් මම කියලා දුන්නේ තමයි මේ අපි ඉංග්‍රීසි කතා කරද්දී සිංහල භාෂාවේ වැඩිපුරම කතා කරලා පාවිච්චි කරන දේවල් තමයි මේ නම් කියන එක, විට කියන එක, ඒ වගේම නිසා කියන එක. මේ විදිහ අපිට කලෙක්ෂන් එකක් හදාගන්න වෙනවා. මම ඔයාලට දැන් තුනක් කියලා දුන්නා. ඒ තමයි නම් එකයි, විට කොට, එහෙම නැත්නම් තුන්වෙනි අවස්ථාව නිසා. මෙන්න මෙහෙම තියෙනවා වැඩිපුරම පාවිච්චි කරන භාවිතාව වෙන 10ක්. මම ඔයාලට ඉදිරියට කියලා දෙනවා මේ 10 මොකක්ද කියන්නේ. දැනට මම ඔයාලට තුනක් කියලා දුන්නා. මෙන්න මම ඉංග්‍රීසි තනියම ගොඩනගාගෙන යනකොට බිල්ඩ් අප් කරනකොට මම පාවිච්චි කරපු සෙකන්ඩ් ටිප් එක. ඒ තමයි අපිට වචන නැතුව මේ කිසිම දෙයක් කරන්න බෑ. හැබැයි වචන ඉගෙන ගන්නවා කියලා අපිට කේම්බ්‍රිජ් එකවත් ඔක්ස්ෆර්ඩ් එකවත් මල්ලස් එකකවත් අත්‍යවශ්‍යම කාරණයක් නෙමෙයි. මම ඒකට කරපු හොඳම දෙයක් තමයි මම මගේ ඩික්ෂනරි කියලා එකක් මම බිල්ඩ් අප් කරා. my dictionary මම හැම දවසකම verbs 5යි adjectives 5යි adverbs 5 ගානේ හැමදාම ලියන්න පටන් ගත්තා. විශේෂයෙන් verbs වලට දැඩි අවධානයක් දුන්නා. හැබැයි මම verbs පාඩම් කරනකොට ක්‍රියාපද ප්‍රැක්ටිස් කරද්දී හැම වෙලාවම මතක තියාගත්ත අවධානය දුන්න දෙයක් තමයි මේ present tense එක විතරක් පාඩම් කරේ නෑ. present tense එකට අමතරව ඒ අපි පාඩම් කරන්නේ like නා like likes ඒක singular form එකක්. අපි පාඩම් කරන්නේ buy නා buy buys ඒක past tense එක bought past participle එක bought buy buys bought I practice right now right විතරක් නෙමෙයි right එකේ singular form එක writes past tense එක wrote past participle එක written ඔය විදිහට දිනපතා මම verbs හදාන්නේ පාඩම් කරා. ඒ අතරට මම parallelly my dictionary මම වෙනම හදාන්න ගියා columns වගේ. ඒ columns වල අත්‍යවශ්‍යම වෙන එළවලු වර්ග ටික, අතුරු ටික, tools and equipment ටික, jobs and processes ටික ඒ විදිහට මම හැම දවසකම මගේ එදිනදා ජීවිතේ වැදගත් වෙන දේවල් මම 10 ගානට පාඩම් කරා. එතකොට මම දවස් 10ක් යනකොට විශ්ව බස් 10
ෆෘට් ස්ටේන් පළතුරුලින් 10යි ටූර්ස් ඇන් ඉක්විප්මන්ට් වලින් 10යි ජොබ්ස් ඇන් ප්‍රොෆෙෂන්ස් වලින් 10යි මෙහෙම මගේ මයි ඩික්ෂනරි හරහා මගේ වොකාබුලරි එක මම බිල්ඩ් අප් කරා. දැන් මම ඔයාලට කව දෙයක් කියලා දුන්න එකක් තමයි අපි සිංහල කතා කරද්දී ඉතාම වැදගත් වෙන ග්‍රැමර් නම් කියන අවස්ථාව විටකොට කියන අවස්ථාව නිසා කියනෙව්වා. එහෙම අවස්ථා 10ක් පාඩම් කරා. ඒ 10න් 3ක් දැනට කියලා දුන්නා. ඊට අමතරව මම මහා ලොකු ශබ්දකෝෂ ඩික්ෂනරිස් අරගෙන වචන ගොඩනගන වෙනුවට මම කරේ මටම කියලා මම ඩික්ෂනරි බිල්ඩ් අප් කරා. ඒ නමක් දුන්නා මයි ඩික්ෂනරි කියලා. ඊළඟට අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ස්පෝකන් අපේ කතන හැකියාව අපිට ඩෙවලොප් කරගන්න අවශ්‍ය නම් අපි තේරුම් ගන්න වැදගත්ම දෙයක් තමයි අපේ මේ කන ඉංග්‍රීසියෙන් පුරව ගන්න. ඒ කියන්නේ වැඩිපුර අපි ලිසන්ස් කරන්න ඕනේ ඉංග්‍රීසියෙන්. මේ ලිසන්ස් කරද්දී හරිම වැදගත්ම දේ අපි තෝරගන්න සිද්ධ වෙනවා. එක්තරා කාරවලට කිව්වා ඉංග්‍රීසි ෆිල්ම් බලන්න, ඉංග්‍රීසි ඩයලොග්ස් අහන්න, ඉංග්‍රීසි සෝන්ග්ස් අහන්න. හැබැයි මම කරේ මෙන්න මේ දේ. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ලිසන්ස් කරද්දී මම සැලකිලිමත් වුණා ස්පීච් එකක් ගමු. අපි හිතමු මේක 10 minutes ස්පීච් එකක් කියලා. බැරක් ඔබාමාගේ ස්පීච් එක. නැත්තම් ඉන්දියන් ජාතිකයෙක්ගේ ස්පීච් එකක්. නැත්තම් මොකක් හරි ස්ටෝරියක්. මම ස්ටෝරි 10ක් අහන වෙනකොට මම කරේ එකම ස්ටෝරිය 10 පාරක් ඇහුවා. මම එකම ස්පීච් එක 10 වතාවක් ඇහුවා. අහන්න එකම ස්පීච් එක අහන්න මට මොකද උනේ? අම්මා දිහාම ෆැමිලි වෙන්න ගත්තා. මතකෙට ඉන්න ගත්තා.